සුබ දවසක් ඔයාලට. ඊයේ වීඩියෝ එකේ මට කාල වේලාව මදි හින්දා පැහැදිලි කරන්න බැරි වුණු ටිකක් තියෙනවා. මම ඒ ටිකත් අද වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ අම්මා නැති වුණාට ඒ අම්මට කරන්න ඕන ප්‍රතිකාර ටික හරි ඉක්මනට කරා. එයාත් එක්ක හිටපු අනිත් ගෘහසේවිකාව හරි ඉක්මනට එයාගෙන දැනුම් දීලා එයාගේ මැඩම්ට දැනුම් දීලා හොස්පිටල් එකට ගෙනිච්චා. ඉතින් මම මේ ටික ඔයාලට කියන්නේ ඒ ගෘහසේවිකාව හරි ඉක්මනට තමන්ගේ යුතුයකම් ටික කරේ. ඒ නැති වුණු අපේ අම්මා හරි සමගියෙන් ඉන්නේ නැති ඒ ගෘහසේවිකාවත් එක්ක. දැන් මේ රටවල් වල ගොඩක් ගෙවල් වල ගෘහසේවිකාවන් උයන්න එක්කෙනයි සුද්ධ කරන්න එක්කෙනයි ළමයි බලා ගන්න එක්කෙනයි එහෙම සමහරක් ගෙවල් වල වැඩට 5ක් 6ක් ඉන්න ගෙවලුත් තියෙනවා. ඉතින් බොහෝ දුරට ඒ අය අතර තියෙන සමගිය හරි අඩුයි. සමගියක් නැති වුනහම වෙන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නව නේද? අපි මේ ගෙවල් වල වැඩ කරනකොට අපි අතර තියෙන්න ඕන හරි සමගියක්, හරි බැඳීමක්. ඒ කියන්නේ අපිට මේ රටවල් වල ඉන්නේ කවුරුවත් නැහැ. අපි රැයට නිදා ගන්න ගියාම අපි 5 දෙනාම එකම කාමරේ ඉන්න වෙලා ඉන්නේ. ඉතින් අපි කෙනෙකුට අසනීපයක් වුණොත් දැනුම් දෙන්න ඕන අරින් ඉතුරු 4 දෙනාගෙන් කෙනෙක්. ඉතින් අපි මේ 4 දෙනාත් එක්ක සමගියක් නැත්තම් සමහරක් වෙලාවට ඒ අය අපිට අසනීපයක් වුණත් උදව් නොකර ඉන්න පුළුවන්. ඒ නිසා කුමන රටක හෝ වේවා තමන් එක්ක ඉන්න අනිත් ගෘහසේවිකාවන් එක්ක හොඳ සමගියෙන් ඉන්න, හොඳ බැඳීමකින් ඉන්න. මොකද අපිට කරදරයක් වුණාම පිහිට වෙන්න ඉන්නේ අපි ළඟින් ඉන්නේ ඒ අය. ඒ නිසා ඒගොල්ලන් එක්ක හොඳ සමගියෙන් ඉන්න. මැඩම්ට කේලම් කියලා, අරයට කේලම් කියලා කා කොටවන්න එපා. ඔයාලා එක අම්මාගේ දරුවෝ වගේ හරි සමගියෙන් ඉන්න. ඒ සමගිය මේ රටවල් වල වැඩ කරන අපිට හරි වටිනවා. අනිත් එක දැන් අපි රූම් එකට ගියාට පස්සේ ඉස්සෙල්ලම කරන්නේ රූම් එකේ දොර ලොක් කරන එක. මම ඒකටත් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. දැන් අපිට ගෙදරින් අපි ඉන්න ගෙදරින් අපිට අවදානමක් නැත්තම් අපි ඉන්න රූම් එකේ දොර ලොක් කරන්න අවශ්‍ය නෑ නේද? ඔයාලට ඉන්න ගෙවල් වලින් අවදානමක් නැත්තම් ඔයාලා නිදා ගන්න කාමරේ රූම් එක ලොක් කරන්න එපා. මොකද අපිට හදිසි අවස්ථා එන්නේ කියලා නෙමෙයි. එහෙම වෙලාවට ඒගොල්ලන්ට දොර ඇරගෙන කාමරේට එන්න පුළුවන්කම තියෙනවනේ. සමහරක් වෙලාවට අපිට දොර ඇරගන්නවත් නැගිටින්නවත් බැරි වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒගොල්ලන්ට දොර ඇරගෙන කාමරේ රූම් එකට එන්න පුළුවන්කම තියෙනවනේ. ඒ නිසා ඔයාලට ගෙවල් වලින් අවදානමක් නැත්තම් රූම් එකේ දොර ලොක් කරන්න එපා. අනිත් කාරණේ තමයි අපි හැමෝම ළඟ ෆෝන් එකක් තියෙනවා. අනිවාර්යෙන් රූම් එකට ගියාම ෆෝන් එක තියෙනවනේ. ඔයාලගේ ෆෝන් වල උඩින්ම ගහලා තියාගන්න ගෙදර මැඩම්ගේ නම්බර් එක සේව් කරලා තියාගන්න. මොකද අපිට හදිසියක් වුණාම ෆෝන් එක ටච් කර ඉන්න වෙලාවක් නැහැ. ෆෝන් එකේ ලොක් එක ඇරිය ගමන් මැඩම්ගේ නම්බර් එක සේව් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් හදිසියේ තප්පරයක් දෙකක් ඇතුළත වොයිස් එකක් හරි දාන්න. ඒ තුන්වෙනි කාරණාව. තව එකක් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ගොඩක් අය මේ ගෙවල් ඇතුලේ කැමරා හයි කරනවට හරි අකමැති. ඒකෙ දෙපැත්තක් තියෙනවා. ගෙවල් වල කැමරා තියෙන එකෙන් හොඳකුත් තියෙනවා. නරක නම් ඉතින් මන් දන්නේ මගේ වැඩ කොටස මං හරියට කරනවා නම් මට කැමරා වලින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එක ගෙදරක ඒ කතාව මට මගේ මැඩම් කිව්වේ. එක ගෙදරක අම්මා කෙනෙක් කුස්සිය ලිස්සලා වැටිලා ඒ ගෙදර ළමයි 3 දෙනෙක් ඉන්නේ. 3 දෙනාම කෝල් එකක් ගන්න බැරි පොඩි ළමයි. ඉතින් අර අම්මා කුස්සිය ලිස්සලා වැටිලා පැය ගාණක් ඒ අම්මා ඉඳලා තියෙනවා. කතා කරගන්න බෑ, සිහිය නැති වෙලා. අන්තිමට ඒ අම්මා නැති වෙලා තියෙනවා. ඒ ගෙදර කැමරාවක් කුස්සියේ තිබුණා නම් වැඩට ගිහිල්ලා මැඩම් වෙනකන් ඉන්නේ නැහනේ. මැඩම් සමහරක් වෙලාවට පොඩි ළමයි ඉන්න හින්දා 3-4 පාරක් කැමරාව චෙක් කරනවා. ඉතින් එහෙම වුණා නම් අර අම්මා වැටිලා ඉන්නවා දකින්නවා. දැක්කනම් ඒ අම්මා ඉක්මනට හොස්පිටල් එකට ගෙනිච්චනම් සමහර විට ජීවිතේ බේර ගන්නත් තිබුණා. ඉතින් ඔය වගේ පැති ගොඩක් තියෙනවා.
අපි නරකයි කියලා හිතන පැති තමයි අපිට සමහරක් වෙලාවට හොඳ විදියට වැඩ කරන්නේ. ඒ නිසා මොලෙන් හිතන්න හිතලා තමන්ගේ ඉදිරිය ගැන හිතලා තීරණ අරගෙන මේ රටවල් වල සමගිය හරි වටිනවා. ගෘහ සේවිකාවන් සියලු දෙනා සමගියෙන් වැඩ කරන්න. තමන්ට කරදරයක් වුණු වෙලාවට පිටට ඉන්නේ තමන් ළඟ ඉන්න කෙනා. එහෙනම් පරිස්සමට ඉන්න. ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි. අල්ලා දෙවි පිහිටයි. ජේසු පිහිටයි.